hello guys ඉතින් සාදරයෙන් පිළිගන්නවත් අපේ YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනාවේ මේ දවස්වල හැමෝම පිස්සුවෙන් හොයන The Odyssey කියන movie එක ගැන ගොඩක් interesting කතාවක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරනවා මේ movie එකට පාදක වුණු සිදුවීම් වගේ මේකට රංගනෙන් දායක වුණු නළුවන් ගැනත්. ඒකට හේතුව මේ කතාව අපිට දැක ගන්න පුළුවන් අපි ආසයෙන් බලපු Spider-Man movies වල හිටපු පීටර් පාගර්ගේ චරිතයට රංගනෙන් දායකත්වය දුන්න නළුවත්. ඉතින් ඒ නිසා ඔයා මේක බලලා මේ වීඩියෝ එකෙන් කරුණු දැනගෙන මේ movie එකත් බලන්න. එහෙනම් අපි වැඩි විස්තර නැතුව වීඩියෝ එකට ගිහිල්ලා සම්පූර්ණයෙන් කතා කරමු The Odyssey movie එක ගැන. ඉතින් මේ movie එක හදන්න ප්‍රධාන වශයෙන්ම පාදක කරගත්තේ හෝමර්ගේ සුප්‍රසිද්ධ ග්‍රීක කාව්‍යයක් වන The Odyssey කියන කෘතිය. ඉතින් මේකට අනුව තමයි ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් මේ අලුත්ම movie එක 2026 දී රිලීස් කරන්න සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂණය කරන්නේ. ප්‍රධාන වශයෙන්ම මේකේ ඉතාකා කියලා රාජධානියක් තියෙනවා. ඉතින් මේ ඉතාකා කියන රාජධානිය ඒ වෙද්දි පාලනය කරන්නේ ඔඩිසියස් කියලා ශ්‍රේෂ්ඨ රජතුමෙක්. ඉතින් මේ රජතුමාට ඉන්නවා ගොඩක් අවංක බිසවක්. ඒ වගේම ඔවුන් දෙදෙනාට ඉන්නවා ගොඩක් කීකරු වගේම ගොඩක් බුද්ධිමත් පුතෙක්. ඉතින් මෙන්න මේ පවුල වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මේ ඔඩිසියස් කියන කෙනා ට්‍රෝජන් කියලා මහා යුද්ධයක් ජයග්‍රහණය කරනවා තමන්ගේ සේනාවත් එක්ක. ඉතින් ඒ ජයග්‍රහණයත් එක්ක ඔහු මේ මුහුදේ නැව්වලින් යමින් ගොඩක් මාර වීරක්‍රියා ගොඩක් කරනවා. ඉතින් අන්න ඒවත් එක්ක ඔහු මුහුණ දුන්නු අභියෝග සහ මේ පවුල මුහුණ දුන්නු අභියෝග තමයි මේ මූවි එක අපිට ප්‍රධාන වශයෙන්ම දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඉන්ට්‍රස්ටිංම පාර්ට් එක තමයි මේකට රංගනයෙන් දායකත්වය දුන්න නළු නිලියන්. ඉතින් ඒ අතරිනුත් මේ ඔඩිසියස් කියන චරිතයට රඟපාපු ඔහුගේ පුතා විදිහට ඉන්නේ අපි මම කලින් කිව්වත් වගේ අපි කවුරුත් ආසාවෙන් බලපු Spider-Man movie series එකේ හිටපු ඇගලති. ඉතින් එයා තමයි මේ කතාවේ ඇතිනා දෙවගණගේ චරිතයට රඟපාන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දෙවියෝ සහ තවත් මිත්‍යා සහිත ගොඩක් ජීවින් මේක දැක ගන්න පුළුවන්. මම මේ එක නිෂ්පාදනය කරන්න සම්පූර්ණ පිරිවැය ඩොලර් මිලියන 250ක් විතර ගිහිලා තියෙනවා. ඉතින් සුළුපටු ගාණක් නෙමෙයි. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ක්‍රිස්ටෝෆර් නෝලන්ව. හේතුව ක්‍රිස්ටෝෆර් නෝලන් කියන්නේ එදා මෙදා තුර බිහි වුණු ශ්‍රේෂ්ඨතම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ හේතුව මේ වගේ අර විද්‍යාවට බර වුණු දේවල් ගොඩක් දැක ගන්න පුළුවන්. හැබැයි මේ ඉතින් මේක ගොඩක්ම බලනවා නම් ඔයා ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා බලන එක මම රෙකමන්ඩ් කරනවා. හේතුව මේ මූවි එක හැදෙන්නේ විශේෂයෙන්ම මේ විශේෂ ෆිල්ම් හෝල් කීපයක බලන්න පුළුවන් වෙනවා. මම අර කලින් කිව්වේ මේක බලන්න විශේෂිතම ෆිල්ම් හෝල් කීපයක් තියෙනවා කියලා. ඒ කියන්නේ හේතුව මේ මූවි එක රෙකෝඩ් කරලා තියෙන්නේ ඔයාලා සමහරට දන්නවා ඇති IMAX කියන කැමරාව. ඒ නිසා මාර ස්මූත් ඔයාලට අමුතුම වයිබ් එකක් ගන්න පුළුවන් මේක IMAX සිනමා ශාලාවකට ගිහිල්ලා බැලුවොත්. මම දන්න තරමින් ලංකාවේ කොළඹ තමයි එහෙම එකක් තිබ්බත් තියෙන්නේ. මේ අනිත් දිස්ත්‍රික් වල නම් නැති වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ මූවි එකේ තවත් විශේෂත්වයක් තමයි මේක ලෝකයේ රටවල් කීපයක් පුරා තියෙන ලස්සන දර්ශන එකතු කරලා තමයි නිර්මාණය වුණේ. ප්‍රධාන වශයෙන් ග්‍රීසිය, ඉතාලිය, ඒ වගේම ස්කොට්ලන්තය, අයිස්ලන්තය වගේ ලෝකේ සුප්‍රසිද්ධ රටවල් රැසක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයත් ඒ මූවි එක බලලා ඒ ලස්සන තැන් බලලා ඒ ලස්සන කතාව දැනගෙන මේ වීඩියෝ එකෙන් ඔයා දැනගන්නවා. ඉතින් ඒ දැනගෙන ඒක අර්ථවත් විදිහට බලලා මේක එන්ජොයි කරන්න. ඉතින් මට අද ප්‍රධාන වශයෙන් ඕනේ වුණේ මේ මූවි එකට පාදකුණු සිදුවීම් සහ මේකේ තියෙන ඉන්ට්‍රස්ටිං පැත්ත ගැන ඔයාලට ලොකු අයිඩියා එකක් දෙන එක. ඉතින් මම හිතනවා මම බලාපොරොත්තු වුණු දේ මගෙන් ඔයාලට හම්බෙන්න ඇති කියලා. ඔයාලට ඉස්සරහටත් ඕන වීඩියෝස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒකට ඔයාලට සම්පූර්ණ අවස්ථාව තියෙනවා. ඉතින් ඒකම තමයි වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා මට support එකක් දෙන්න. ඒ වගේම තමයි මෙතෙක් මම හිටපු 70000ක audience එකට බොහොම ස්තුතියි. ඉතින් ඉස්සරහටත් මම සුපිරි වැඩ ටිකක් කරන්න. එහෙනම් අද වීඩියෝ එක සමු ගන්න තමයි මේ සූදානම. හැම දිනෙකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.